අයිබෝන් යාළුවනේ අදත් අපි තුමාලට YouTube channel එකට ඉතින් ඔන්න අද වීඩියෝ එක මම ඔයාලට ගෙනලා තියෙනවා සුපිරි කියන්නේ ගොඩක් පොඩි සහ මිලාඩු සුපිරි කියලා නම් බෑ ඉතින් ප්‍රොජෙක්ටර් එකක්. ඉතින් මේ පුංචි පැකේජ් එක ඇතුලේ මෙන්න මේ ප්‍රොජෙක්ටර් එක තියනවාද? ඔව් තියනවා. ඉතින් මේ ප්‍රොජෙක්ටර් එකෙන් අපිට එක දේවල් ප්‍රක්ෂේපණය කරන්න පුළුවන්. ඉතින් රුපියල් 1000කට රුපියල් 900කට වගේ මේ ප්‍රොජෙක්ටර් එකක් ඔයාලට බයි කරන්න පුළුවන්. හරිම සරලයි ෆ්‍රී shipping යටතේ රුපියලක ඩෙලිවරි ගන්න. ඉතින් මේ වගේ ලොකු පින්තූර මේකෙන් ඇත්තට ප්‍රොජෙක්ට් කරන්න පුළුවන්ද? වැඩි කතාවක් නැහැ. අපි මද වීඩියෝ එකට ගිහිල්ලා අපි මේ ප්‍රොඩක්ට් එක ගැන සම්පූර්ණයෙන් කතා කරමු. Revolutionary milestone in the technologically changing world. ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ ප්‍රොජෙක්ටර් එක විතරයි ඕඩර් කරලා තියෙන්නේ ෆ්‍රී shipping යටතේ. ඉතින් ඔයාලා බලන්න ඇති Temu එකකින් කොහොමද මේ වගේ පුංචි රුපියල් 1000ක විතර ඕඩර් එකක් දාන්න කියලා. ඉතින් Temu එකෙන් රුපියල් 300ක ඉඳන් දෙයක් වුණත් ෆ්‍රී shipping යටතේ ඕඩර් කරන විදිය ගැන අපි මේ වෙනකොට වීඩියෝ එකක් ගෙනලා තියෙනවා. ඉතින් ඒ ක්‍රමයට තමයි මම මේක ෆ්‍රී shipping ඕඩර් කරලා නැත්නම් ඔයාලට රුපියල් 3000ක අයිටම් එකතු කරලා තමයි ඕඩර් කරන්න වෙන්නේ. ඉතින් මේ ක්‍රමයේ තියෙන නිසා ඔයාලට මේ වගේ අයිටම් එකතු කරන්න ඕනේ නැහැ. රුපියල් 300ක දෙයක් වුණත් ඕඩර් කරන්න පුළුවන්. හරි. ඉතින් අපි පැකේජ් එක අන්පැක් කරගෙන බලමු. මේක ඇතුලේ අපිට ඇත්තටම ප්‍රොජෙක්ටර් එකක් තියෙද කියලා ඉතින් පේන ඇති පැකේජ් එක ගොඩක් පොඩි. ඉතින් අපිට මේක ඇතුලේ ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ පොඩි තව පැකට් එකක්. ඉතින් අපි බලමු මේ පැකේජ් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. අපිට මේක ඇතුලේ තියෙන මෙන්න මේ වගේ කේක පොඩි කැප්ස් වගේක්. ඊට පස්සේ අපිට තියෙනවා පේපර් වර්ක් එකක්. ඒ කියන්නේ මෙනුවල් එක මේක භාවිත කරන ආකාරය පිළිබඳව. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රොජෙක්ටර් එක. ඊට පස්සේ අපිට තියෙනවා මේ ප්‍රොජෙක්ටර් එක මම හිතන්නේ අලවන්න හරි මොකටද භාවිත කරන කෑල්ල. ඉතින් මේ ප්‍රොජෙක්ටර් එකේ ලොකු තාක්ෂණයක් නැහැ. මේක ඇවිල්ලා නිකන් ටෝච් එකක් වගේ. මේකට බැටරි 3ක් දාන්න. ඉතින් මම බලයි අයියෝ මේකට බැටරි දාන්න ඕනද? නෑ එහෙම නෑ. මේක රීචාර්ජබල් version එකකුත් තියෙනවා. ඉතින් මේක ඉතුරු ටික කතා කරන්න කලින් මම ඔයාලට ප්‍රයිස් එක සහ රීචාර්ජබල් ප්‍රයිස් එක ගැන කියලා ඉන්නම්. ඉතින් ඔයාලට මුලින්ම පෙන්නන්නම් මෙන්න මේක. ඉතින් මේක USB කේබල් එකක් වගේ ඔයාලට පේනද නිකන් ප්ලග් එකට ගහන්න දෙන්නේ. කියන්නේ චාර්ජර් එකකට ප්ලග් කරන්න පුළුවන් ෆෝන් charge කරන එකට. එතකොට ඒක හරහා ඔයාලට ග්‍රහලෝක ගහන්න පුළුවන්. මේකේදී ඔයාලට මන්දාකිණී වගේ දේවල් එන්නේ නැහැ. ශීරපත මේකේදී ඔයාලට ලැබෙන්නේ ග්‍රහලෝක 10ක් විතරයි. මේකේදී 10යි හම්බෙන්නේ. ඒ වගේම මේක චාර්ජර් එකකට ගහන්න පුළුවන්. ඊළඟට තියෙනවා මම ඕඩර් කරලා තියෙන එක. ඒ කියන්නේ මම අද අන්බොක්ස් කරන එක. මේක රුපියල් 1200ක් වෙනවා. මේකේදී ඔයාලා බැටරි කැලි 3ක් දාන්න ඕනේ. බැටරි කැලි 3ක් දාන්න ඕනේ. ඒ වගේම මේක ටිකක් අර ප්‍රොජෙක්ටර් එක ඩිසයින් එක තියෙන නිසා ටිකක් ලස්සනයි. ඒ වගේම ඉතින් මේක ඔයාලට කාඩ් ඒ කියන්නේ එක ග්‍රහලෝක මන්දාකිණී ශීරපත ඔය වගේ ඒවත් එක්ක 16ක් කාඩ් හම්බ වෙනවා. මේක ඒක නිසා මේක ඉතින් වාසි ගන්න කෙනෙකුට සහ ලස්සනයි. හැබැයි ඉතින් මේකට බැටරි දාන්න ඕනේ. එක බැටරි එකකින් මම හිතන විදිහට ඔයාලට පැය 4-5ක් වගේ යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ බැටරි එක ලෝ වෙනවා. නිකන් ටෝච් එකක් වගේනේ මේක. ඉතින් ওই ටික තමයි ප්‍රයිසින් ගැන කියන්න තියෙන්නේ. හරි ඉතින් අපි ආයෙමු අන්බොක්සින් වීඩියෝ එක පැත්තට. ඉතින් මේක ඔයාලට මෙන්න මේ කාචය හරහා බලද්දි පේනද නිකන් ටෝච් එකක් වගේ එකක් තියෙන. ඔයාලා අර දාන කාඩ් එක මේක ඇතුළට දැම්මට පස්සේ ඒකෙන් මේක ප්‍රක්ෂේපණය වෙන එක වෙන්නේ. මම දැන් බැටරි කැල් 3ක් දාගත්තා. මේකට අපි අර චූඩි පොඩි බැටරි තියෙන චූඩි බැටරි ඔරොස් බැටරි 3ක් තමයි දාන්න ඕනේ. ඒ ඔරොස් මේ රිමෝට් බැටරි 3ක් දාන්න ඕනේ. පිටිපස්සෙන් ඔන් ඔෆ් බටන් එකක් තියෙනවා. මේකේ මැද හිලක් තියෙනවා. අපිට ඔන්න හිල වගේ එකට මෙන්න මේ කාඩ් එහෙම නැත්නම් මේ ට්‍රේ දාන්න පුළුවන්. ඉතින් මේව හරියට දාන්න ඕනේ. මම හිතන්නේ බලමු මේ ගලවගෙන. මේක එක එක ඒවා ගොඩාක් තියෙනවා. ඉතින් මේක මේ මාර ලස්සන ඇති කියලා අපි බලමු. ඉතින් මේක දාගෙන මාර ලස්සන ඇති කියලා මාත් හිතනවා. ඉතින් බලමු මුලින් එකක් අරගෙන මම මෙන්න මේ ග්‍රහලෝකේ ගත්තා. මම හිතන්නේ මේක බ්‍රහස්පති වෙන්න ඕනේ. අපි බලමු මේක දාගෙන. හරි අපි මේක ඔන් කරගෙන බලමු කොයි වගේද පේන්නේ කියලා. ඉතින් දැන් තරම් අපිට ලොකුවට පේන්නේ නැහැ. අපි ලයිට් එක ඕෆ් කරගෙන බලමු කොයි වගේද පේන්නේ කියලා. ඉතින් මේක ගොඩක් බොඳට ඔයාලට පේන්නේ නැති. ඒකට හේතුව මම මේ කාඩ් එක අනිත් පැත්තට තමයි දාගෙන තියෙන්නේ. ඒකයි මේ ගොඩක් බොඳයි වගේ ගතියක් තියෙන. ඉතින් මේ කාඩ් එක ඒක දෙපැත්තක් තියෙනවානේ. ওই දෙපැත්ත ගන්න බලලා දාන්න ඕනේ. එක පැත්තකට විතරයි ගන්න ක්වොලිටි එකට පේන්නේ. මම ඔයාලට වෙන කාඩ් එකක් දාලා පෙන්නන්නම්. මම හිතන්නේ මේකේ පැත්තක් තියෙන චුට්ටක් හොයාගන්න අමාරුයි. දැන් මෙන්න මේ විදිහට තමයි ඊට පස්සේ දැන් මේක අරකට වඩා ක්වොලිටි ඔන්න විදිහට ආඩ බලා ගන්න පුළුවන්. මේක නම් මොකද්ද මම දන්නේ නැහැ. කළු හොරයක්ද කොහෙද? ඉතින් එතකොට අනිත් පැත්තට දැම්මට පස්සේ සැලකිය යුතු ක්වොලිටි එකක් එනවා. අපි තව කාඩ් එකක් දාලා පෙන්නන්නම් මම ඔයාලට. ඉතින් ඔන්න ඔය කාඩ් එක බලනකොට දැන් ඔයාලට පේන්නේ ඒක නිකන් ඇහැක් වගේ. ඒක ටිකක් ක්වොලිටි ඔයාලට පේන්නේ නැති. ඔන්න හරියට විතර කරන ගමන් ක්වොලිටි එකක් තියෙනවා. මගේ මේක සුදු පාටින් තමයි ලස්සනට පේන්නේ. ඔයාලට මේක ලස්සන බලන්න ඕන අනිවාර්යෙන් සුදු පාට පිටියකට ගහන්න ඕනේ. ප්‍රොජෙක්ටර් එකට වගේ. ඉතින් මේ තියෙන හඳ හැමෝම ඉතින් බලන්න මේ වගේ එකක් ගත්තාම හඳනේ. මොකද ගොඩක් අය ඔයාලා දැකලා තියෙයි කාමරවලම හඳ වගේ ගහගෙන ඉතින් ඔයාලට පේන්නේ දැන් මේක බොඳයි. මම කාඩ් එක අනිත් පැත්තට දාලා පෙන්නන්නම්. ඔන්න දැන් ගොඩක් ක්වොලිටි. ඔයාලට පේනවාද කාඩ් එක පැත්ත මාරු කරලා පස්සේ ගොඩක් ක්වොලිටි වෙනවා. ඉතින් හඳ නම් ඇත්තටම ගොඩාක් ලස්සනයි. මම අපේ බිත්තියටත් ගහලා බලලා ටිකක් දුර තියලා
ගොඩාක් හොඳට පේන ඔන්නයි තරමට විතර කරනකම්. දැන් මේ අපිට ලයිට් එකක් තියෙනවා. අපි ඒකත් ඕෆ් කරගෙන බලමු කොයි වගේද පේන්නේ කියලා. ඔන්න ඔය වගේ පේනවා. එතකොට ලයිට් එක තව අඳුර වෙන මේක පේන ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. මේක සාමාන්‍යයෙන් මීටර් 2ක් විතර කරාට පස්සේ මීටරයක් විතර කරාට පස්සේ හොඳට පේනවා. මීටර් 2ක් විතර කරාට පස්සේ සැලකිය යුතු විදිහට පේනවා. ඉතින් මේ තියෙන පෘථිවියත් ගොඩක් හොඳට පේනවා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 50 කියන රේන්ජ් එකේදී ගොඩක් හොඳට පේනවා. මීටරයක් ඇද්දිත් අවුලක් නැහැ. මීටර් 2ක් වගේ යනකම් හොඳට පේනවා. ඊට පස්සේ නම් ටිකක් බොඳයි පේනවා. ඔයාලට පේනවා ඇති. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක බයි කරන්න ඕන අයට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් තියෙනවා. මම වීඩියෝ එක මැද්දේ ප්‍රයිස් තමයි මේකේ ප්‍රයිස් වෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අපි තවත් පට්ට වීඩියෝ එකකින් සෙට් වෙමු.